අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් ගැඩවිලි පොහොර නිෂ්පාදනයේදී සමාජගත වෙලා තියෙන ප්‍රබල මිත්‍යාවක් ගැන. මොකද අපිට ඇත්තටම අයිතියක් නැහැ තව කෙනෙක් කරන දේවල් ගැන කතා කරන්න හෝ එහෙම නැත්නම් ඒව ගැන සමාජය දැනුවත් කරන්න. නමුත් අපිටත් මේ ප්‍රශ්නය නිරන්තරයෙන් අපිට එන කෝල් මිනිස්සු ප්‍රශ්නවල පැටලිලා අපිට කතා කරාම අපිටත් ඇත්තටම යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේකේ නිවැරදිතාවය මොකක්ද කියන එක සමාජගත කරලා තියන්න. ඉතින් මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය කියන එක 2020 මේ කොවිඩ් නිෂ්පාදනයෙන් පස්සේ මේ 2020 මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය කියන එක ගොඩක්ම වැඩි දියුණු වෙලා සමාජගත වුණා. ඉතින් මේ සමාජගත වීමේ ප්‍රතිඵලයක් විදියට අද ලොකු ජනප්‍රියත්වයක් ඒකට ලැබිලා තියෙනවා. හැබැයි ගැඩවිලි පොහොර කියන්නේත් සාමාන්‍ය කොම්පෝස්ට් වගේම එහෙම නැත්නම් සාමාන්‍ය කුකුල් පොහොර, ගොම පොහොර, එළු පොහොර වගේම ගැඩවිලි පොහොර කියන්නේත් කාබනික පොහොරක්. මේකේ තියෙන විශේෂත්වය නිවැරදිව හදාගත්තොත් මොකද්ද? නිවැරදිව හදාගත්තොත් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් NPK කියන ලෙවල් එක ගොඩක් උඩ මට්ටමක පැවතීම තමයි ගැඩවිලි පොහොරවල තියෙන විශේෂත්වය වෙන්නේ. අපි ගත්තොත් සාමාන්‍ය කොම්පෝස්ට්, එතකොට කුකුල් පොහොර, එළු පොහොර, ගොම පොහොර වගේ දේවල් එක්ක සංසන්දනය කරාම ගැඩවිලි පොහොරවල විශේෂත්වය තමයි NPK ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබීම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කාබනික පොහොරක තියෙන්න ඕන සම්මත ප්‍රමාණය ඒක අපිට ඕගොල්ලන්ට තීරණය කරපු එකක් නෙවෙයි විශේෂ පර්යේෂණ කරලා ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ප්‍රමිති කාර්යාංශය මගින් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කරලා ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා කොම්පෝස්ට් පොහොරක තියෙන්න ඕනේ NPK ලෙවල් එක මොකක්ද කියලා. ඉතින් අන්නේ ලෙවල් එකට වඩා ගොඩක් උඩින් හරියට හදාගත්තොත් NPK ලෙවල් එක වර්මි කොම්පෝස්ට් වල ගොඩක් උඩින් තිබීම තමයි මේකට විශේෂම කාරණය උනේ මේක ජනප්‍රියත්වයට පත් වෙන්න. හොඳයි. ඕනම දෙයක අපි දන්නවා යම්කිසි අවස්ථාවක් උදා වෙනකොට ඒක හරහා බිහි වෙනවා යම්කිසි ව්‍යාජ රැලි. ඒවට අපි තව බරපතල නම් කියනවා. අපි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ නැහැ. අපේ වගකීම තියෙන ඕගොල්ලන්ට පෙඟ නියම තත්ත්වය පැහැදිලි කිරීම. ඒ අනුව මේ ව්‍යාජ රැලි ඇති වෙනවා. ඉතින් මේ ව්‍යාජ රැලි කියන්නේ ගැඩවිලි පොහොර වලට මේ ව්‍යාජ රැල්ල ආවේ කොහොමද කියන එක ඕගොල්ලන්ට මම කියන්නම්. ගැඩවිලි පොහොරක් මේක ව්‍යාජ ව්‍යාපෘතියක්ද නියම ව්‍යාපෘතියක්ද කියලා හඳුනා ගැනීම සඳහා ඕගොල්ලන්ට එක දෙයක් ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ තමයි ගැඩවිලි පොහොර කියලා කියන්නේ විශේෂ පණු වර්ගයකට අපි ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා අයිසේනියා ෆෙටිඩා කියන මේ විශේෂ පණු වර්ගයට ගොම කෑමට දීලා එයා පිට කරන බහිස්රාවය තමයි ගැඩවිලි පොහොර කියලා කියන්නේ. එතකොට මේ පණුවා ගොම හැර වෙන කිසිම දෙයක් කන්නේ නැහැ. ඉතින් තවත් ඕකට ඇඩිෂනල් ඇඩ් කරලා තවත් අමතරව ඇඩ් කළා කෙසෙල් කඳන් කෑලි ටිහිකුත් එක්ක අමු ගොම කෑමට දුන්නා කියලා දුන්නම මේ පණුවා බහිස්රාවය කරන්නේ බහිස්රාවීය කියලා කියන්නේ වර්මි කොම්පෝස්ට් එහෙම නැත්නම් පොහොර. ඒ පොහොර සාමාන්‍ය ගොම පොහොර මාස 3-4ක් ගිහිල්ලා පරණ වෙලා පාවිච්චි කරන සාමාන්‍ය ගොම පොහොරවල තියෙන NPK ප්‍රතිශතයත් එක්ක කිසිදු වෙනසක් නැහැ. දැන් සාමාන්‍ය ගොම පොහොරවල තියෙන ප්‍රතිශතය තමයි NPK කියන ප්‍රතිශතය තමයි මේ තියෙන්නේ 0.4යි නයිට්‍රජන්, ෆොස්ෆරස් 0.2යි, පොටෑසියම් 0.4යි. මේ තියෙන්නේ ගැඩවිලි පණුවා ආධාරයෙන් කෙසෙල් කඳන් කෑලි ටිකක් කඩලා දාලා අමු ගොම දාලා එයා කෑවට පස්සේ ඒ පොහොර පර්යේෂණය කරලා බැලුවොත් 0.4යි 0.2යි 0.4යි තමයි තියෙන්නේ. වගේ අගයක් තමයි තා අඩු අගයක් තමයි NPK තියෙන්නේ ඒ පොහොර වලත්. එහෙම නැත්නම් අපි එම ගොමම ගැඩවිලි කොට කන්න දෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදියට පරණ වෙන්න දීලා වේලෙන්න දීලා ඒ පොහොර හලලා කරලා කුඩු වශයෙන් අරගෙන පරීක්ෂා කරත් මෙන්න මේ ප්‍රතිශතයම තමයි තියෙන්නේ. ඒකේ වෙනසක් නැහැ. මේ ගැඩවිලි පොහොර සහ කාබනික පොහොර ගැන මම අවුරුදු 3ක් තිස්සේ ගැඹුරුම පර්යේෂණවල නිරත වෙනවා. මම හිතන්නේ මේ මම තරම් පර්යේෂණ කරපු කෙනෙක් ඉන්නවද කියලා මේ ඇත්තටම ඒ තරම් මම පර්යේෂණ නිරත වෙනවා විශේෂයෙන්ම ගැඩවිලි පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන්. එතකොට අනිත් පොහොර ගැනත් එහෙමයි.
එතකොට අපි දැන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ යම් කිසි විදියකින් මේ නිෂ්පාදනයට දායක වෙන්නේ කෙසෙල් කඳන් කෑලි සහ අමු ගොම වලින් නම් එතන වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් ගොම පරණ සතෙකුට කන්න දීලා ඒක සියුම් බවට පත් කරලා නිකන් අර අපි සාමාන්‍ය ගොම පොහොර පරණ ගොම පොහොර ගන්නවා වගේ තමයි. ඒක විශේෂත්වයක් නැහැ. ඔයගොල්ලෝ අන්න එහෙමනම් මේ නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නේ මේ නිෂ්පාදනය ගැන විශ්වාස කළේ කෙසෙල් කඳන් කෑලි අමු ගොමයි විතරක් නම් කන්න දීලා තියෙන්නේ. අන්න ඕගොල්ලෝ මේ ව්‍යාජ ව්‍යාපෘති වලට අහු වෙලා මේක කොයි වෙලාවක හරි මේක වැඩකට නැතුව ඕගොල්ලන්ගේ මුදල් විශාල වශයෙන් ඕගොල්ලෝ වැය කරපු මුදල් නිකන් අපතේ යනවා. මොකද මේක කොහෙවත් ලෝකේ කොහෙවත් රටක එක්ස්පෝර්ට් කරන්න තියා ලංකාවේ මල් පැලයකටවත් දාන්න හරිනම් ප්‍රමිතිගතව බලන කෙනෙකුට හරියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ SLS ස්ටෑන්ඩඩ් එකත් එක්ක බලනකොට මේ report එකක් ඕගොල්ලෝ මම කිව්වට අරගෙන බලන්න අවංකව අරගෙන බලන්න මේ ගණන් වලට තමයි NPK ප්‍රතිශතය තියෙන්නේ. ඒතර මේක ඔයාලට කාටවත් විකුණන්නත් බෑ. විකුණන්න පුළුවන්. අවංකව විකුණන්න බෑ. වංකව විකුණන්න පුළුවන්. ඇයි? ඕගොල්ලන් ස්ටෑන්ඩඩ් එකේ නෑ. එතකොට මෙන්න මේ එතකොට ඕගොල්ලෝ දැනගන්නවා මෙන්න මේ ප්‍රතිශතේ නම් ඕගොල්ලන් මේන්ටේන් කරන්නේ නියත වශයෙන්ම ඕගොල්ලෝ අමු ගොම කෙසෙල් කඳන් කෑලි විතරක් නම් පණුවට කන්න දෙන්නේ. මොකද මේ කෙසෙල් කඳන් කෑලි දි รา පත් වෙලා පණුව කන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ පණුවට ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන පරිසරය තමයි බොහෝ වෙලාවට මේකෙන් හදලා දෙන්නේ. ඊටා සුළු වශයෙන් තමයි දි รา පත් වෙන්නේ. මොකද අර කෙසෙල් කඳේ පීලි අතර තියෙන සිදුරු කොටස් මේගොල්ලන්ට ජීවත් වෙන්න වාතාශ්‍රය ලැබීමට හොඳයි. ඊට පස්සේ ඒගොල්ලෝ කන්නේ අමු ගොම තමයි. ඒක තේරුමක් නැහැ. එතකොට හැබැයි ඕගොල්ලොන්ට අන්න අඳුරගත්තා ඕගොල්ලෝ රයිට් මේ වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මේක නම් මේ අපි පිළිපදින ක්‍රමය එතන වැරදි සම්පූර්ණයෙන් මේක වැරදි. එහෙම කරන්න බෑ. ඊළඟට SLS ස්ටෑන්ඩඩ් එක කියලා කියන්නේ නයිට්‍රජන් 100ට 1ක් තියෙන්න ඕන, ෆොස්ෆරස් 0.5ක් තියෙන්න ඕන, පොටෑසියම් 100ට 1ක් තියෙන්න ඕන. හැබැයි මෙන්න මේ වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ඕගොල්ලෝ නිවැරදිව හදා ගන්න වර්මි කොම්පෝස්ට් වල තියෙනවා 100ට 2කට වැඩියෙන් නයිට්‍රජන්. හරි? 100ට 2කට වැඩියෙන් ෆොස්ෆරස්. 100ට 1.9ට වැඩියෙන් පොටෑසියම්. කොහොමද මේක එන්නේ? මේක එන්නේ මේ අමු ගොම වලට අපි මේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් වැඩි දියුණු කරන අපිට ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය සහ වෙළඳ පොලෙන් ඉවත් කරනු ලබන අමු එළවලු සහ පළතුරු මෙන්න මේ අමු ගොමත් එක්ක මිශ්‍ර කරලා මේගොල්ලන්ට හොයා ගන්න බැරි විදියට ඒක පදම් කරලා පල්ප් එකක් විදියට හදලා මෙන්න මේ අපි කතා කරන මේ ගැඩවිලි පණුවට කෑමට දුන්නට පස්සේ මොකද නයිට්‍රජන් වැඩි කරන වල් සූර්යකාන්ත කියයි ඇල්බීසියා කියයි එතකොට මාන කියයි ඒ වගේ නයිට්‍රජන් වැඩි කරන නොයෙකුත් ආකාරයේ කාබනික ද්‍රව්‍යත් එක්ක අපි අනිවාර්යයෙන්ම දෙනවා ෆොස්ෆරස් පොටෑසියම් අඩංගු එළවලු සහ පළතුරු වෙළඳ පොලෙන් ඉවත් කරන අමු එළවලු සහ පළතුරු ඒව ඕන තරම් ගන්න පුළුවන්. අන්න ඒවත් එක්ක මිශ්‍ර කරාම මොකද එළවලු සහ පළතුරු කියන්නේ ඕගොල්ලෝ දන්නවා පොටෑසියම් සහ ෆොස්ෆරස්. ගහක ගෙඩියක් මලක් හැදෙන්න අවශ්‍ය වෙන්නේ මොනවද? පොටෑසියම් සහ ෆොස්ෆරස්. එතකොට ඒවයි අඩංගුයි ඉතා විශාල වශයෙන් ෆොස්ෆරස් පොටෑසියම්. ඒ ෆොස්ෆරස් පොටෑසියම් එතනට ඉබේම ඇඩ් වෙනවා කොහොමද? එළවලු සහ පළතුරු පාවිච්චි කරාම. නයිට්‍රජන් වලට ඕගොල්ලෝ ඇල්බීසියා දානවා පොහොර කොළ කියලාත් කියනවනේ ඒවට. ඊළඟට වල් සූර්යකාන්ත මාන වගේ නොයෙකුත් දේවල් දාලා ඉවර වෙලා නයිට්‍රජනුත් අප් කරන්න ඒව දාලා ඒක 150ක් ඒ ටික ඔක්කොම අරගෙන 150ක් අමුගමත් එක්ක මික්ස් කරලා එක ක්‍රමයකට මික්ස් කරලා පදම් කරලා පල්ප් එකක් හදලා මෙන්න මේ ගැඩවිලි පණුවාට කෑමට දීලා අන්න ඒ පොහොර පරිශ්‍රණය කරොත් ඕගොල්ලන්ට 100ට 2කට වැඩිය NPK හැම එකක්ම එනවා. ඉතින් ඕක තමයි පොඩි දෙයක් ඕගොල්ලන්ට කියන්නේ. අනිත් එක මම ඕගොල්ලන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නම්. ඔයා ගැඩවිලි පොහොර හදනවා නම් මේ විදියට තමයි හදන හරිම ක්‍රමේ. ඊළඟට ඔයගොල්ලෝ කවුරුවත් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. මොකද යම්කිසි විදියකින් ඕගොල්ලන්ගේ පොහොර මම ගන්නවා කියලා මම ගන්න උදාහරණයක් මම සාමාන්‍යයෙන් සැලකියුතු ප්‍රමාණයක් මාසයකට පුහුණු කරනවා. ඒගොල්ලෝ පුහුණු කරාට අපි කියන්නේ අපි ඕගොල්ලන්ගේ පොහොර ගන්නෙ නෑ. ඕගොල්ලෝ ස්වාධීන ව්‍යවසායකයෝ වෙන්න. ඒ ව්‍යවසායකයාට අවශ්‍ය වෙන ඒ ව්‍යවසායකත්වයට අවශ්‍ය වෙන මග මම පෙන්වන්නම්. කොහොමද ඒක කරන්නේ කියලා. එහෙම ස්වාධීන ව්‍යවසායකයෙක් වෙනවා හැර
මම මත ඩිපෙන්ඩ් වෙලා ඔයා මගේ බඩු ගන්නවා කියලා මම ඕගොල්ලන්ට මේ බොරුව කළොත් වෙන්නේ මම ඕගොල්ලන්ගේ බඩු ඕගොල්ලෝ ඊට පස්සේ මට දෙන්න කියලා මහා පරිමාණ ව්‍යාපෘතිය ආරම්භ කරයි. එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ ජාලයක පැටලෙයි. ඊට පස්සේ මම කිව්වොත් මම ගන්න ගියාම ඔයාලා දෙන්න ගියාම මම කිව්වොත් මේකේ වතුර වැඩි. එහෙම නැත්නම් මේකේ නයිට්‍රජන් අඩුයි කියලා ඔයාලා ව්‍යාපෘතිය ඔක්කොම හබක්. එහෙම කියන්න පුළුවන් නේ මට ඕක අරගෙන මොකද මේ හැම එකක් නෑ මම අරගෙන කරන්නේත් මම ඕගොල්ලන්ගේ බඩු ගන්නව නම් මම කරන්නේ ඔයාලගෙන් ගත්ත මිලියන ගණන් වල සල්ලි කොටස් වශයෙන් ඕගොල්ලන්ටම විවිධ ක්‍රම වේද ඔස්සේ ගෙවනවා හැර මේ කොම්පෝස්ට් රට යවන්න තියා මේ ලංකාවේ තනකොළ ගහකටවත් දාන්න තරම් ප්‍රමිතියෙන් නැහැ. එහෙමනම් අපිට අමු ගොම අරගෙන පරණ කරලා වේලලා ඒව හලලා ගත්තම ඊට වැඩිය හොඳයි. මොකද මේ හයිබ්‍රිඩ් වල මේක දැන් හයිබ්‍රිඩ් ලෝකයක්. හයිබ්‍රිඩ් සීඩ්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් ඔය අපි එලවුල්සා නයිමිරිස්සා ගාව කරන ප්‍රෝග්‍රෑම් එකදී ඔයගලන්ට මම කියලා දීලා තියෙනවා. කොපමණ පොහොර ප්‍රමාණයක් හයිබ්‍රිඩ් නයිමිරිස්සා පැලයක් වෙන්න පුළුවන්, වම්බුඩු පැලයක් වෙන්න පුළුවන්. කොච්චර ඕනද කියලා. ඇත්තට මේ 100ට 1.5 100ට 1 තිබිලත් කාබනික පොහොර ප්‍රතිශතය මදි හයිබ්‍රිඩ් සීඩ්ස් වලට. ඒක වෙනම කතාවක්. මම පොඩ්ඩක් ඕගලන්ට ඒකම කියලා තිව්වා. ඉතින් එහෙම එකේ මේ ප්‍රතිශත වලින් හදලා මේව ඇත්තරම ඔය කොහේ හරි කැලේකට ගිහින් දාලා නිකන් විසික් කරනවා අර කරන්න දෙයක් නැහැ. එහෙම කරලා ඕගොල්ලන්ගේ සල්ලි ඕගොල්ලන්ටම දීලා මේක පොඩි නිකන් අර පිරමිඩ ආකාරයේ ඔන්න මම වචනෙත් කිව්වා මේක මගේ හිතවතුන් ගොඩක් දෙනෙක් මේ වැඩේ කරනවා. ඒක සමා වෙන්න. මොකද අපි මහ ජනතාවට වග කියන්න ඕන. අපි සමාජයට යන මිනිස්සුන්ට වංචා කරලා අපි අන්තිමට අපිට බෑ අපේ සමාජ ජීවත් වෙන මිනිස්සු. ඉතින් ඒක නිසා ඇත්තටම මේක නිකන් එක්තරා පිරමිඩාකාර මොඩල් එකක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ලස්සන තව කතාවකුත් කියන්නම් මම මේ ගමම්ම බලමු වෙලාව තියනවද කියලා කියන්න. විනාඩි තව 2-3කින් මම කතාවක් කියලා ඉවර කරන්න. ලස්සන කතාවක් පොඩ්ඩක් නිකන් විනෝදයටත් එක්ක. ඔයාලා සාමාන්‍යයෙන් 70 ගණන් වල වගේ ඉපදිච්ච කෙනෙක් නම් එහෙම නැත්නම් 70 ගණන් වල මුල ඉපදිච්ච වගේ කෙනෙක් නම් ඒ කියන්නේ අපේ වයස වල වගේ කෙනෙක් නම් ඕගොල්ලන්ට දන්නේ ගන්න නැති හිටියා. මම මේ ලස්සන කතාවක් කියන්නේ හොඳේ. දඬුවම් මේ පිරමිඩාකාර මේ ව්‍යාපෘති ආරම්භ කරන්න අපේ ඉතිහාසයේ අපි දැක්ක තැන අපි ආරම්භ කරපු තැන් කියලා කියන්නේ මෙන්න මේවට. හම්බන්තොට ප්‍රදේශයේ මගේ ගම් ප්‍රදේශයේ පැත්ත හම්බන්තොට ප්‍රදේශයේ හිටිය දඬුවම් මුදලාලි කියලා එක්කෙනෙක්. ඕගොල්ලන්ගේ වැඩිහිටියෝ ඕගොල්ලෝ අපේ වයස වලට වඩා බාලාය නම් වැඩිහිටියොන්ගෙන් අහන ඒ පැත්තෙන් අහන දඬුවම් මුදලාලි කියලා එක්කෙනෙක් හිටියා. මේ දඬුවම් මුදලාලිගේ සිරිත තමයි ඔයා රුපියල් 100ක් දුන්නොත් ගිහිල්ලා එයාට මාසේ අන්තිමට 108ක් එහෙම නැත්නම් 110ක මුදලක් ඕගොල්ලන්ට පොලිය වශයෙන් දෙනවා. ඉතින් ඕක අපි දඬුවම් මුදලාලි දරේමේ කියලා දන්නේ නැහැ. නමුත් එහෙම එකක් ව්‍යාපෘතියක් යනවා කියලා මම දැනගත්තේ කොහොමද? රජයේ ඉතා ඉහළ මේ තනතුරක ඉන්න එක්තරා මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. එයාගේ නෝනත් මගේ පන්තිවලම හිටවලා ඒ දෙන්නම ඒගොල්ලෝ විවාහ වෙලා මේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා. එතකොට මගෙන් දවසක් කතා කරලා ඇහුවා මචං අපිට ආණ්ඩුවෙන් ලෝන් එකක් හම්බ වෙනවා අපි දෙන්නටම ලක්ෂ 40ක් විතර. ඒ ලෝන් එක අරගෙන අපි මෙන්න මෙහෙම පොරක් ඉන්නවා මෙයාගේ ළඟට දාන්නද? අපි හොඳ යාළුවෝ ඉතින්. මම මොකද්ද මචං? මචං මේ 108ක පොලියක් දෙනවයි කිව්වා මාසෙකට. මේ සරලව කියන්නේ ගොඩක් කෙටි කරලා. හොඳ දන්න අය දන්නවා. අහන්නකෝ ඔක මේ දන්න කතාවක් හම්බන්තොට පැත්තේ අයගෙන් අහන්න. 108ක 10ක පොලියක් දෙනවයි කිව්වා. මං කිව්වා එහෙමද? මචං 108ක පොලියක් දෙන්න ලොකු මුදලක් නේ. එතකොට බැංකුවලත් මේ 100ට 1 ගණන් දෙන්නේ. කොහොමද එහෙම දෙන්නේ කියලා. නෑ මචං දෙනවා දැන් කට්ටිය ගොඩාක් හොඳට කරගෙන යනවා කියලා කිව්වා. ඔව් ඇත්ත. හොයලා බලනකොට ඔය තිස්සමහරාම හම්බන්තොට පැත්තේ ගොඩාක් මිනිස්සු මේවට සල්ලි දාලා ඒගොල්ලෝ නිකන් ඉන්නවා. ට්‍රැක්ටරේ විකුණලා කුඹුර විකුණලා සල්ලි දීලා 108 පොලිය අරගෙන ඉන්නවා. දැන් වැඩේ දුවනවා තමයි. ඒ පාර මං කිව්වා මචං හොඳයි. ඔයා නිකමට අහන්න එයාට කතා කරලා එයාගේ ඔය කන්ටැක්ට් කරපු බ්‍රෝකර්ට කතා කරලා අහන්න 108ක් දෙන්න අපිට අයිතියක් තියෙනවා එහෙම අහන්න 108ක් දෙන්න ඔයා මේ අපේ සල්ලි අරන් මොනවද කරන්නේ කියලා. ඉතින් මෙයා බ්‍රෝකර්ගෙන් අහලා කෙටි කරලා කියනවනම් මචං කිසිම අවුලක් නෑ මචං ගොඩාක් අය ඉන්නවා මේ එහෙම දාලා මෙයා අරාබියේ තෙල් ආකරවල ආයෝජනය කරනවලු අපේ සල්ලි අරගෙන ඒක නිසා එයාට 108 දෙන එක නතින් කියලා කිව්වා කියලා. ඉතින් මචං මම ඉතින් hina වෙලා හිටියා හරි කියලා. ඉතින් මොකද්ද මේ කරන්නේ?
ඔයාගෙන් ගන්න රුපියල් 100 නෙවෙයි ඉතින් මිලියන ගණන් වලින් ගන්න. ඔයාගෙන් ගන්න රුපියල් 100ෙන්ම රුපියල් 8ක් දෙනවා. ඒ මාසේ අන්තිමට ඔයාටම මේ ගැඩවිලි පොහොර කතන්දරෙත් ඕක ඇතුලේ තමයි තියෙන්නේ. හිතා ගන්න. රුපියල් 100ක් දඬුවම් මුදලාලට ඔයා ගිහිලා දුන්නම රුපියල් 8ක් දෙනවා. එතකොට ලක්ෂයක් ගිහින් දුන්නම 8000යි. ලක්ෂ 10ක් දුන්නම 80000ක්. ගණන් හරියන්නේ නැති. රුපියල් 80000ක් දෙනවා. එතකොට මේ රුපියල් 80000 අරගෙන මම එන ගමන් මම ඔයාටත් කියනවා මචං නියම තැන බොරු වැඩ කරන්න එපා. මෙන්න රුපියල් ලක්ෂයක් දුන්නම රුපියල් 80000ක් දෙනවා. මේ සෝරි ලක්ෂ 10ක් දුන්නම රුපියල් 80000ක් දෙනවා. රුපියල් ලක්ෂයක් දුන්නම රුපියල් 8000ක් දෙනවා කියලා කියනවා. අපි ඒ වෙලාවට ඔය ගැඩවිලි පොහොර වගේ තමයි. අපි ඒ වෙලාවට මොනවා හරි දෙයක් කිව්වද එයා තමයි වැරදිකරු. මට කියලා තියෙනවා මචං ඉරිසියාවට එහෙම කියන්න එපා. උඹට බැරි නම් උඹ පැත්තකින් ඉඳපන් මේක නියම ව්‍යාපෘතියක් කියලා. ඔව් එහෙම ගියා. පොඩි කාලයක් ගියාට පස්සේ මේක පිරමිඩ ජාවාරමක් යම්කිසි හිරවිල්ලක් හිරවන ගමන් මේක වෙන්නේ අඟල් දෙකෙන් වතුර වැටෙන ටැංකියට අඟල් භාගෙන් පිට වෙනවා. මොකද මම කියන ඔයාට ඔයා තව කෙනෙකුට කියන ඕගොල්ලෝ සල්ලි ඔහේ ආයෝජනය කරනවා. ඔයාගේම සල්ලි ඔයාට දීගෙන යනවා. හැබැයි ඉතින් වෙන්නේ ඔයාගේ රුපියල් 100 රුපියල් 8 ගානේ දීලා ඒ 100 ඉවර වෙනකොට ඊට වැඩිය දසදහස් ගාණක් අර පණිවිඩයට අර මාකටිං එකට අහු වෙලා මිනිස්සු සල්ලි දානවා. ඕක තමයි මේ ගැඩවිලි පොහොරවල කතන්දරෙත්. නැතුව එහෙම ප්‍රොජෙක්ට් එකක් නැහැ. ඉතින් ප්‍රොජෙක්ට් එකක් නැති දේවල් වලට ආයෝජනය කරලා නිකරුණේ කොරියාවේ ජපානයේ නොයෙකුත් රටවල් වල ඉඳලා තමන්ගේ දෙමව්පියොන්ට මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරලා මාස්පතා කීයක් හරි ලැබෙන්න ඕන. තමන්ගේ ගෙදරට තමන්ගේ භාර්යාවට ලැබෙන්න ඕන කියලා ආදරණීය සහෝදරවරුන්ට කියන්නේ ඒක මෙහෙම ව්‍යාපෘති නෑ මේක බොරු ව්‍යාපෘතියක් ටික දුරක් දුවයි. හැබැයි ඊට පස්සේ ඕගොල්ලෝ නියත වශයෙන්ම හිර වෙනවා. ඕගොල්ලෝ මේක ස්වාධීන ව්‍යවසායක වෙලා කරන්න අනිවාර්යයෙන්ම කරන්න බැරි නම් තවත් ව්‍යාපෘති තියෙනවා. පර්චේස් එකක් අරගත්තොත් පර්චේස් එකක් හිරු එළිය වැටෙන තැනක ඔයාට පුළුවන් පැල 40ක් වවන්න. වම්බොටු පැල 40ක් වවා ගන්න පර්චේස් එකක වැඩි කල්ලා ගාන හදා ගන්න. එතකොට මාසෙකට එක වම්බොටු ගහකින් ඔයාට රුපියල් 500කට එහා පැත්තේ ලාභයක් තියෙනවා. මොකද වම්බොටු කිලෝ 3ක් මාසෙකට ඔයාට ලැබෙනවා එක ගහකින්. වම්බොටු කිලෝ එකකට කොස්ට් එක යන්නේ අපි පොහොර ෂෙඩියුල් එක දෙනවා රුපියල් 85යි. වියදම සියලු වියදම යන්නේ රුපියල් 80. එහෙම කිලෝ 3ක් එක ගහකින් ඔයාට හම්බ වෙනවා. ඒව තමයි ව්‍යාපෘති. අපි කියලා දෙන්නම්. අපි ඒකේ වගකීම අරගෙන කියලා දෙන්නම්. අපි බලන්නම්, ඇවිල්ලා බලන්නම් ස්වාධීන ව්‍යවසායකයෝ වෙන්න. ඒක කරන හැටි කියලා දෙන්නම්. අවුරුදු 30ක් මේ රටේ අංක 1 අපි ඉදිකිරීම් සමාගම් නියෝජනය කරලා තියෙනවා. කාගෙන්වත් වචනයක් අහලා නැහැ. හරියට කරලා ඇති වැඩේ. මමත් එහෙම ඔයගලන්ට කියලා දෙන්නම්. අපරාධ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි විනාශ කරගන්න එපා. බොහොම ස්තුතියි. මට බැනලා හරි කමෙන්ට් එකක් දාන්න. අවංකව කිව්වේ ගන්න විදියකට ගන්න. ස්තුතියි.